අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෑන්ක් හදන මීඩියා බ්‍රෑන්ඩ් එක ඉදුලින්ජේ පතිරණ සුබ දවසක් වේවා හැමෝටම. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ලියපු ආදරණීය දරුවන්ට සුබ පැතුම් එකතු කරනවා. ඒත් එක්කම පුතේ මේ කෙටි පණිවිඩයක් සඳහා තමයි ඔබ හමුවට ආවේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔබ කිසියම් විෂය ධාරාවක් යටතේ උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් කලා විෂය ධාරාව හදාරන දුවදරුවන් දන්නවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ අතිවිශාල රැකියා ශාස්ත්‍රයකට උරුමකම් කියන පාඨමාලාව තමයි කලා විෂය ධාරාව. ඉතින් ආදරණීය දුවල පුතාලා කලා විෂය ධාරාව තෝරාගෙන ඇති ඉදිරියේදී උසස් පෙළ විෂය ධාරාව යටතේ හදාරන්න. ඒ හැම දිනකටම සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම මේ වෙලාව ඔබට වෙන් කරගත්තේ උසස් පෙළ විෂය ධාරාව තුලදී ඔබ විෂයන් තෝරා ගැනීමේදී සහ හෙට දවසේදී අපේ පන්තිය sannivedana හා මාධ්‍ය අධ්‍යයන පන්තියේ එමත් නැත්නම් මීඩියා විෂය හෙට දවසේ ඉප්පාවල නගරේ ඔන්ෂිප් උසස් අධ්‍යාපන ආයතනය තුල හවස 2:30ට ආරම්භ වෙනවා. හෙට දවසේ අපි කෙටි කාලයක් නෙවෙයි පැය දෙකම යොදා ගන්නවා ඒ සඳහා ඔබට මේ විෂය පිළිබඳව අවබෝධ කරලා දෙන්නත් යම් යම් කරුණු කාරණා කතා කරන්නත්. ඔබ දන්නවා ඇති මම ඉන්දුනිල් ජේ පතිරණ සර් ඉප්පාවල ජාතික පාසලේ sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය වසර 13ක කාලයක් ඉගෙනුම් ඉගැන්වීම් කාර්යය තුළ නිරත වෙන ගුරුවරයෙක්. ඒ වගේම උත්තරපත්‍ර පරීක්ෂකවරයෙක් අවුරුදු 13ක් උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා සහභාගී වෙන ගුරුවරයෙක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම මේ විෂය පිළිබඳව කතා කරද්දී පුතේ දැන් ඔබ විශ්වවිද්‍යාල ගමන සඳහා හොඳ තරඟකාරී විෂයන් 3ක් තෝරගන්න එපා. ඒ සඳහා එක විෂයක් හැටියට sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය ඔබ අධ්‍යක්ීමෙන් මගේ අධ්‍යක්ීම සහ ඔබ ප්‍රායෝගිකව අත්විඳලා තියෙන දේවල් එක්ක ඔබට අලුතෙන්ම කිය යුතු දෙයක් නැහැ. ඇත්තටම sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය කියලා කියන හොඳ ඉසඩ් අගයක් තියෙන ඊ타ත්ම කෙටි අන්තර්ගතයක් සහිත ඒකක 12ක් සහිත විශේෂයෙන්ම පාඩම් ඒකක 12යි වාරයකට පාඩම් දෙක බැගින් පාඩම් ඒකක 12කින් සමන්විත තාමත්ම රැකියා ශාස්ත්‍රයට උචිත ප්‍රායෝගික විෂයක් හැටියට තමයි අපි ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියේදී යොදා ගන්න. ඒ නිසා ඔබේ විශ්වවිද්‍යාල ගමනට ඇත්තටම හොඳ ඉසඩ් අගයක් සහිතව විශ්වවිද්‍යාල ගමන සඳහා අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න ඇත්තටම ඉවහල් වන ප්‍රබල ජනප්‍රිය විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම පුතේ sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරන දරුවන්ට විශ්වවිද්‍යාල 7ක අධ්‍යයන පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම කලා විෂය ධාරාවට හැර sannivedana අධ්‍යයන කියන පාඨමාලාව විශ්වවිද්‍යාල 7ක ඔබට හදාරන්න අවස්ථාව පහසුකම් සපයලා තියෙනවා. කෙසේ වෙතත් විෂයක් හැටියට ඔබ තරඟකාරී විෂයන් 3ක් තෝරාගත යුතුයි අනිවාර්යයෙන්. එතනදී ඔබ වඩාත් සංකීර්ණ විෂයන් තෝරාගන්න යන්න හොඳ නැහැ. මොකද ඔබේ අසාර්ථක ප්‍රතිඵලයක් ආවොත් ඔබට විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවනේ. යන්න ඔබ පහසු හොඳ ඉසඩ්ඩගයක් හදාගන්න පුළුවන් වර්තමානයේදී තියෙන වටපිටාවත් එක්ක සියලු දේ අධ්‍යයනය කළ බලලා තෝරාගත යුතුයි. ඔබ දන්නවා දිස්ත්‍රික්කයේ ප්‍රථමයා සහ දෙවැනියා තෙවැනියා නේද? බිහිවීම තුල හැම වර්ෂයකම sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය නැත්නම් මීඩියා විෂය නියෝජනය වෙනවා අනිවාර්ය විෂයක් හැටියට. හරි? සර් නීති පීඨයේ සඳහා දරුවන් 31 දෙනෙක් මේ වෙද්දී එප්පාවල ප්‍රදේශයේ වටපිටාව සහ වෙනත් නමුත්තේගම ප්‍රදේශයේ මේ අධ්‍යයනය කරපු සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළු විවිධ ස්ථානවල ඉගෙනගත් දරුවෝ 31 දෙනෙක් මේ වෙද්දී නීති පීඨයට සුසුකම් ලැබලා යාලා සමහර අය මේ වෙද්දී ප්‍රායෝගිකව අදාළ කාර්යයන් තුළ නිරත වෙනවා. ඒ වගේම හැම වසරකම දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිඵල ලබා දෙන්නට ඔබට ප්‍රතිඵල ලේඛන වලින් බලා ගන්න පුළුවන්. ඒවා සත්‍යවාදී හොඳ වැඩපිළිවෙලක් යටතේ කෙරෙන වැඩපිළිවෙලක් නිසා ඉහළ ලකුණකට යන්න අවස්ථාව ඇත්තනම දරුවන්ට සැලසෙන නිසා ඔබට අයරුම් කරනවා හෙට දවසේ එන්න අපි දොඩමනු වෙමු. පැය දෙකක කාලයක් තියෙනවා. අපි කතා කරමු. විෂය පිළිබඳ කතා කරමු. නේද? ඒකේ තියෙන රසවත්යෙන් කතා කරමු. ඒකේ තියෙන වටිනාකම් කතා කරමු. හෙට හවස 2:30ට ඔන්ෂිප් උසස් අධ්‍යාපන ආයතනයේ ඔබ ඉගෙනුම ලැබපු ආයතනය තුලම ඔබට මේ අවස්ථාව සැලසෙන ඒ වගේම විවිධ විෂයන් සඳහා අදාළ ගුරු භවතුන් අපේ ආයතනය තුල රැඳිලා ඉන්නවා. ඒ නිසා මේ විශිෂ්ටදර ගුරුවරුන් එක්ක මේ ගමන ගිහිල්ලා සාර්ථක ජයග්‍රහණයක් කරා යන්නට ඔබට අවකාශය සැලසෙනවා. ඒ නිසා ඔබට පැමිණෙන්නයි කියලා මම ආරාධනා කරනවා. ඔබේ විශ්වවිද්‍යාල ගමන තුල
ඊ타ත්ම තරංගකාරී ඊ타ත්ම ගුණාත්මක විෂයක් හැටියට ඔබට sannivedanaya හා මාධ්‍ය දෙන විෂයම නැත්නම් මීඩියා විෂය හැදෑරීම සඳහා අවශ්‍ය ඉගෙනුම ගැනීම කාර්යය සඳහා සම්පත්දායකයෙකු හැටියට කාලාන්තරයක් තිස්සේ දැන් අවුරුදු 12ක් 13ක් ඒ පාල් ප්‍රදේශයේ අතිවිශාල පිරිසක් විශ්වවිද්‍යාල සඳහා යොමු කරන්න විෂයක් හැටියට දායක වෙන්න පුළුවන් වුණා sannivedanaya හා මාධ්‍ය දෙන විෂය හරහා. ඒ නිසා ඔබටත් හැරයුම් කරනවා. ඔබ අනිවාර්යයෙන්ම පන්තියක් තෝරාගත යුත්තේ ගුරුවරයෙක් තෝරාගත යුත්තේ පදනමක් සහිතව. පදනමක් කියලා කියන්නේ පුතේ ගුරුවරයා යම් ආකාරයක උසස් පෙළ විෂය ධාරාව යටතේ යම් කාර්යභාරයක් කරපු ප්‍රතිඵලයක් දුන්නු ගුරුවරයෙක් හරහා ඔබේ ගමන සාර්ථක කර ගැනීම සඳහා ඔබට ආශිර්වාද කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන සම්පත් ටික අපේ ආයතනය තුල ඔබ එනකල් බලා සිටිනවා. එහෙනම් අපි හෙට දවසේ හම්බ වෙමු. හෙට අපේ පන්තිය හරියටම හවස 2:30ට ආරම්භ කරනවා. ඇවිත් බලන්න ඔබේ ජීවිතේ වටිනාකම විශේෂයෙන්ම සරසවි ගමනේ රජ කිරුළ පළඳින sannivedanaya හා මාධ්‍ය දෙන විෂය සඳහා අවශ්‍ය ප්‍රවේශයකට දවසේ අපි ගන්නවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.